බෙන්තර ගඟෙන් එහා බලල් පැටියෙක්වත් ගේන්න එපා කියන්නේ ඇයි කියලා දන්නවද? මේක වර්තමානයේ බොහෝ භාවිතා වෙන පිරුණක්. ඒ පිරුණ හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම. There's an interesting story behind it. Let me tell you. දකුණු පළාත සහ බස්නාහිර පළාත මායිම් වෙන්නේ බෙන්තර ගඟ. ආදි කාලේ සියනෑ කෝරළේ වාසය කරපු මුදලිතුමෙක් හිටි එකම දරුවා රූමත් දියණියක්. තමන් සතු අති විශාල දේපල කන්දරාවේ උරුමකාරී වුණේ ඒ දියණිය. ඒ නිසා මුදලිතුමා ඔවුන්ගේ පවුලට ගැළපෙන මනාලය කෙව්වේ බින්න විවාහයකට. මනමාලය ගණනාවක් ආවත් ඒ එකකටවත් අර දියණිය කැමති වුණේ නැහැ. අවසානයේ මගුල් කපුවෙක් යෝජනාවක් ගෙනාවා ඒ දකුණු පළාතේ තරුණයෙක්ව. ඔහුත් ලොකු පොහොසතෙක්. ඔහුව දුටු ගමන් මුදලිතුමාගේ දියණියත් ඔහුට කැමති වුණා. බින්න විවාහයකට අකමැති වුණත් මනමාලිට තිබෙන දේපල දැකලා ඔහුට මෙම යෝජනාවට අකමැති වෙන්න බැරි වුණා. ඒ නිසා ඔහු බින්න බහින්න කැමැත්ත ප්‍රකාශ කළා. විවාහය සිද්ධ වුණා. සිරිතට මනමාලිව කැන්දන් ගියත් සතියකට හමාරකට පස්සේ පොරොන්දුවේ හැටියට මනාලයා මනමාලිගේ ගෙදර පදිංචි වුණා. ඒ වුණත් ටික කාලයක් යනකොට මනාලයට ඔහුගේ ගෙදර යන්නම හිතට ආවා. ඒ නිසා ඔහු බිරිඳවත් කැටුව ඔහුගේ ඥාතීන් බලලෙන්නම් කියලා ගිහින් ගෙදරම පදිංචි වුණා. බිරිඳත් සැමියව දාලා ඉන්න බැරි නිසා ඒ ගෙදරම නැවතුණා. මේ ගැන මුදලිතුමාට දරා ගන්න බැරි කේන්තියක් ආවත් Tamanගේ එකම දරුවා නිසා ඇව ඉවත දැම්මෙත් නැහැ. මුදලිතුමා වයසට ගියා. අර දේපල බලා ගන්න කෙනෙක් නැතුව ආලාපාලු වෙලා යන්න පටන් ගත්තා. දියණියත් තණ්හාකාරියක් නිසා ඇයට හිමි දේපල නැතිනාස්ති වෙනවා බලන් ඉන්න බැරි වුණා. ඒ නිසා ඇය මුදලිතුමාට යෝජනා කරා ඒ දේපල බලා ගන්න ඇගේ සැමියාගේ මල්ලිව පියාගේ ගෙදර නතර කරන්න. මුදලිතුමා ගත් කටටම කිව්වා බෙන්තර ගඟෙන් එහා ඇස් අරපු බලල් පැටියෙක්වත් මෙහෙට නම් ගේන්න එපා කියලා. එහෙම කියන්න උණු හේතුව මේකයි. බල්ලන් සහ බලලුන් ගුහාශ්‍රිත සතුන් වුණත් ඒ දෙකොල්ලෝ කුල දෙකක. බල්ලා වෘක කුලයේ බලලා බිලාල කුලේ. බල්ලන්ට කෑම වේලක් දුන්නොත් උන් එම කෑම දෙන කෙනාව දාලා යන්නේ නැහැ. ඔහුට විශ්වාසවන්තව ඔහු ළඟට වෙලා ඉන්නවා. බලලුන් එහෙම නෙවෙයි. කොයි තරම් කෑම බීම දුන්නත් තම ජන්ම භූමිය දාලා යන්න කැමති නැහැ. ඇස් ඇරපු ගමන් ගෙනල්ලා හැදුවත් හිටපු තැනටම ආපහු යන්නමයි බලන්න. බල්ලනම් Tamanගේ ස්වාමියා පසුපස යන තැන ගියත් බල්ලනම් එහෙම යන්නේ නැහැ. දකුණේ අයත් රටේ හැම තැනම විසිරිලා රැකියා ව්‍යාපාර කරාට තම ජන්ම භූමියට ඉතා ලැබි පිරිසක්. ඒ නිසායි ඒ අයව බලලුන්ට උපමා කරලා තියෙන්නේ.